ලේසියෙන් එන්න පුළුවන් රටක් තමයි සයිප්‍රස් කියන්නේ. සයිප්‍රස් කියන්නේ ලිවිං කොස්ට් එක ගොඩාක් අඩුයි. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් යාගේ හයර් ස්ටඩීස් වලට තෝරගන්න රටක් නෙමෙයි සයිප්‍රස් කියන්නේ. ඉතින් 40 45 වෙන 1500ත් 6000ත් අතර ගාණක්. අද මම මගේ යාළුවෙක් එක්ක ගෙනාවා. එයා ෆෙඩරික් යුනිවර්සිටි එකේ කම්පියුටර් සයන්ස් කරන්නේ. ඉතින් අද අපි යාගෙන් අහමු ස්ටුඩන්ට් වීසා ගැන ඉන්ෆර්මේෂන්. හරි අපි දැන් වයස ගැන බලමු. දැන් අනිත් රටවල් වලට නම් එයාලගේ වයස් සීමාවක් තියෙනවා. හැබැයි සයිප්‍රස් වලට නම් එයාලගේ වයස් සීමාවක් නැහැ. ස්ටඩි ගැප් එකක් නැහැ. අවුරුදු 20 ඉඳන් 40 45 වෙනකන් වුණත් එයාලා ගන්නවා. හැබැයි අනිත් රටවල් වලට නම් එහෙම නෙමෙයි. ඔයාලා දන්නවා එයාලා 25න් අඩු කට්ටිය තමයි ගන්න. 25ට වැඩි අයව එයාලා ගන්නෙ නැහැ. ඒකට සයිප්‍රස් වල තියෙන එකක් තමයි එයාලා අවුරුදු 20 ඉඳන් 40 45 ඒ වගේ වයස් වල යනකම් කට්ටිය ස්ටුඩන්ට්ස්ලා ගන්නවා. අන්න ඒක තමයි තියෙන ලොකුම එක. ඉතින් අපේ යාළුවෝ ඉන්නවා අපිත් එක්ක නාකි අය. ස්ටඩි කරන නාකි අයත් ඉන්නවා අපිත් එක්ක ඇත්තරම. ඇඩ්වාන්ස් ලෙවල් එකෙන් පස්සේ ඕනම කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන්. පුළුවන්. ස්ටඩි ගැප් එකක් නැහැ. ඒ කියන්නේ ස්ටඩි ගැප් එකක් කියලා කියන්නේ ඔයාලා A levels කරලා එතනින් අවුරුදු 5ක් 10ක් ගියත් අවුලක් නැහැ කියලා තමයි කියන්නේ ස්ටඩි ගැප් එක කියන්නේ ඒකට. ඒකයි යාළගේ වයස අවුරුදු 40 45 වෙද්දිත් මේ අපේ ස්ටඩි කරන්න පුළුවන්. එතකොට IELTS ගැන කතා කරොත් IELTS අනිවාර්යෙන් ඕනේ. කියන්නේ අපි යුනිවර්සිටි එකකට එනවා නම් ඔයාලා දන්නවා ඒක බලනවා අපේ මොනවා කරත් IELTS බලනවා. එතකොට 5.0 වත් තියෙන්න ඕනේ IELTS වලට. 5.0 වලින් උඩට තියෙන ඕනෑම මාර්ක් එකක් වැලිඩ් වෙනවා. තව එක වාසියක් තමයි අපේ දැන් ස්ටුඩන්ට් කෙනෙක් එනවා නම් එයාලට ඉන්ටර්විව්ස් නැහැ. ඉන්ටර්විව් නැහැ. ඔයාලා දන්නවා ඕස්ට්‍රේලියාවල කැනඩාවල අපි ස්ටඩි කරන්න යනවා නම් එයාලගේ ගොඩක් ඉන්ටර්විව්ස් දෙක තුනක් තියෙනවා. හැබැයි අපි සයිප්‍රස් වල ස්ටඩීස් කරන්න එනවා නම් අපි ඉන්ටර්විව්ස් නැහැ. ඔව් කෙලින්ම එයාලා ඊමේල් එකක් දැම්මොත් අපිට ඒකට රිප්ලයි කරලා ඊට පස්සේ එයාලා ඊට පස්සේ ආයෙ ඒකට රිප්ලයි කරලා අපිට එයාලත් එක්ක ඩිරෙක්ට් කතා කරලා අපේ ඉන්ෆර්මේෂන් ෂෙයා කරගන්න තමයි තියෙන්නේ. ඔව් ඉන්ටර්විව්ස් නැහැ. එතකොට ඒක ඇත්තටම ඔයාලා මේ රටකට සයිප්‍රස් එනවා නම් ඒක වාසියක්. ඒ කියන්නේ වැඩි දේවල් බලන්න නැහැ. ෆේස් ටු ෆේස් කතා කරන්න නැහැ. එතකොට මෙහාට එනකම්ම ඔයාලට එයාලව ෆේස් ටු ෆේස් කතා කරන්න නැහැ. ඔයාලට ඊමේල් හරහා තමයි තොරතුරු ෂෙයා කරගන්න තියෙන්නේ. අපි දැන් යුනිවර්සිටි ෆීස් ගැන කතා කළොත් සාමාන්‍ය ෆස්ට් ඉයර් එකේ අපි යාලට පේ කරන්න ඕනේ 4500ත් 6000ත් අතර ගාණක්. යුරෝ වලින් ගත්තොත්. යුරෝ වලින්. එතකොට දැන් මෙයාට නම් 50% ඩිස්කවුන්ට් එකක් හම්බුණා මෙයාට. එතකොට ඔයාගේ කීයක්ද? 3500ක්. 3500ක් තමයි එයාට පේ කරන්න හම්බුනේ. එයාට මොකද ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. ඔව් ඒ කියන්නේ තමන්ගේ ක්වොලිෆිකේෂන් අනුව ඩිස්කවුන්ට් එක වෙනස් වෙන්න පුළුවන් 120 150 ඒ වගේ චේන්ජ් වෙන්න පුළුවන් ඩිස්කවුන්ට් එක. එතකොට සෙකන්ඩ් ඉයර් එකේ සාමාන්‍යයෙන් 1800ක් 2500ක් අතර තමයි වෙන්නේ. යුරෝ වලින් ගත්තොත්. එතකොට ලක්ෂ වලින් ගත්තොත් අපිට ඔක්කොම ලක්ෂ 35ක් 38ක් වගේ යනවා ස්ටුඩන්ට් වීසා එනවනම්. ඔය ඒක රේට් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන රේට් එක අනුව තමයි ලංකාවේ. දැන් ලිවිං කොස්ට් එක ගැන කතා කරොත් සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක්ට සාමාන්‍යයෙන් මන්ත්ලි අපිට යනවා 100ක් 150ක් වගේ යනවා. ඒ කියන්නේ අපේ ඇකොමඩේෂන් වලටයි කෑමට බීමට තමයි 150 200ක් වගේ යන්නේ. එච්චර යන්නේ නැහැ. ඉතින් 150 200ක් කියන්නේ පොඩි ගාණක්. අපිට ඒක පාර්ට් ටයිම් කරලා උනත් හොයාගන්න පුළුවන්. පාර්ට් ටයිම් කරන්න හැබැයි අපි වර්ක් පර්මිට් එකක් තියෙන්න ඕනේ. වර්ක් පර්මිට් එකේ එන්න සාමාන්‍යයෙන් දවස් 60ක් මාස 2ක් වගේ යනවා. වීසා ඇප්ලයි කරලා ඒක ප්‍රොසෙස් වෙලා එද්දී කොහොමද දවස් 60ක් විතර යනවා සාමාන්‍යයෙන්. වර්ක් පර්මිට් එකේ එන්න. එතකොට අපේ ලිවිං කොස්ට් එක ඒ කියන්නේ මන්ත්ලි යනවා අපිට 150 200ක් වගේ තමයි යන්නේ. ඒ කියන්නේ අපේ කෑමට බීමට තව ඇකොමඩේෂන් වලට තමයි ඒ ගාන යන්නේ. නැත්නම් අපි රූම් එකක කියන්නේ දැන් මම ඉන්නේ වෙනම බෝඩියම් එකක මෙයා ඉන්නේ වෙනම බෝඩියම් එකක අපිට රූම් එක ෂෙයා කරගෙන ඉන්න පුළුවන්. එතකොට ඒ ගානත් ඉතුරු ඉතින් අපිට 150 200 ඒකත් අඩු කරගන්න පුළුවන්. අපේ රූම් එක අපි ෂෙයා කරගෙන හිටියොත් අපිට ඒ ගානත් අඩු කරගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ එකිනෙකාට ඒක වෙනස් වෙන්න පුළුවන්. කොස්ට් එක අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. තමන් ඉන්න විදිහ අනුව තමයි ඒක. සාමාන්‍ය ඉතින් සයිප්‍රස් කියන්නේ ලිවිං කොස්ට් එක ගොඩාක් අඩුයි.
ඉතින් 150 200 අපිට බේරෙන්න පුළුවන්. ඊළඟට ගත්තොත් ෂෝමනි ඉතින් අපි අනිවාර්යෙන් ඔයාලා දන්නවා ස්ටුඩන්ට් වීසා එනවා නම් අපි ෂෝමනි තියෙන්න ඕනේ. අපිට ෂෝමනි අපි පෙන්වන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපේ account එකක යූරෝ 7000ක් අපි පෙන්වන්න ඕනේ. යූරෝ 7000ක් අපි අනික දැන් ඒ වෙලේ දාපු 7000ක් පෙන්වන්න බෑ. දවස් 30කට කලින් account එකේ 7000ක් තියෙන්න ඕනේ. කියන්නේ මාසෙකට කලින් වත් ඩිපොසිට් කරලා තියෙන්න ඕනේ 7000. අපේ පේරන්ට් කෙනෙක්ගේ අපි පෙන්නනවා නම් අපි බර්ත් සර්ටිෆිකේට් එකක් ඉදිරිපත් කරන්න ඕනේ. නැත්නම් තමන්ගේ account එක පෙන්නනවා නම් ඒක කිසිම ප්‍රොබ්ලම් එකක් නැතුව කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සයිප්‍රස් වල කියන්නේ මෙහෙට එන්න හරි ලේසි. වීසා ප්‍රොසෙස් එක ප්‍රොසීඩියර් එක හරිම ඊසි. ඒ කියන්නේ අපිට අපේ වීසා එක 95ක් 90ත් අතර එයාලා අපේ වීසා එක අප්‍රූව් කරනවා. සාමාන්‍යයෙන් බලන්නේ පොඩි ඩොකියුමන්ට්ස් ප්‍රමාණය. පොඩි ඩොකියුමන්ට්ස් ප්‍රමාණයක් බලන්නේ. කියන්නේ අපේ ඇඩ්වාන්ස් ලෙවල් A levels බලනවා. සාමාන්‍යයෙන් ඔයාලට O levels තියෙනවා නම් ඒත් පුළුවන්. තව ඔයාලට මොනවා හරි ඔය බ්‍රිටිෂ් කෝසස් කරලා තියෙනවා නම් ඒවත් එයාලට දෙන්න පුළුවන්. IELTS ඒක බලනවා. පොලිස් රිපෝට් ඊට පස්සේ ඔය පාස්පෝර්ට් එක ඒ වගේ දේවල් තමයි ඉතින් පොඩි ඩොකියුමන්ට් ටිකක් ඊට පස්සේ තියෙන්නේ. එච්චර බලන්න. ඒ කියන්නේ ඕස්ට්‍රේලියා කැනඩා වල ඒ වගේ වීසා ප්‍රොසීඩර් එක ගොඩක් රිජෙක්ට් වෙන්න තියෙන ප්‍රතිශතය සාමාන්‍යයෙන් ගොඩක් අඩුයි. ඔව් මේ රටවල අඩුයි ඒක. ඉතින් වල ලේසියෙන් එන්න පුළුවන් රටක් තමයි සයිප්‍රස් කියන්නේ. ඉතින් අපේ වීඩියෝ එක අද අපි ස්ටුඩන්ට් වීසා ගැන කතා කරේ. ඉතින් වීඩියෝ එක අද වෙනස්. ඒ වීඩියෝ එක හොඳයි නම් අපිට ලයික් එකක් දාලා ඔයාලට වැදගත් තොරතුරක් තියෙනවා නම් ඔයාලා ෂෙයා කරලා තව යාළුවොත් එක්ක bye bye.